හරි. තවත් ජ්‍යාමිතිය ගානක් තමයි මේ තියෙන්නේ. අපි බලමු මේ කියලා. වෘත්තයේ කේන්ද්‍රය O වේ. වෘත්තයේ කේන්ද්‍රය O ලු x අගය සොයන්න කියලා තියෙනවා. හරි. දැන් අහගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ රූප සටහන දිහා බලන්න ඕනේ. ජ්‍යාමිතිය ගානක් විසඳන්න කලින් රූප සටහන දිහා බලලා හොඳට බලලා අපි දන්න දේවල් මේකේ ලකුණු කරගන්න තමයි තියෙන්නේ. මොනවද මේක දන්නේ? බැලුව බැලමට නම් මොකුත් නෑ වගේ. හැබැයි බලන්න මෙන්න මෙතන කේන්ද්‍රයනේ. කේන්ද්‍රයේ ඉඳලා මෙතෙන්ට අදින්නේ. ඒකට මොකද්ද කියන්නේ අපි? අරය කියලා නේ. කේන්ද්‍රයේ ඉඳලා මෙතෙන්ට අදිනවනම් ඒක අරයක්. මෙතන ඉඳලා මෙතෙන්ට අරයක්. එතකොට අරයන් සමානයි නේද? බලන්න. දැන් මේ වගේ වෘත්තයක මෙතන කේන්ද්‍රය කියලා හිතන්නකෝ. මම කේන්ද්‍රයේ ඉඳලා පරිධියට අදින ඉරට මොකද්ද කියන්නේ? අරය කියලා. ඒක 7 cm කියලා මම කිව්වොත් මෙන්න මෙතෙන්ටත් තියෙන අරයක්නේ. ඒකත් 7 cm. මේකත් අරයක්, ඒකත් 7 cm. මේකත් අරයක්, ඒකත් 7 cm. එතකොට අරයන් හැමතිස්සෙම සමානයි. ඒ කියන්නේ මෙන්න මේ ඉරට මේ ඉර සමාන වෙන්න ඕන. ඒ කියන්නේ ඔන්න ඔයගේ පොඩි ඉරි කෑල්ලක් අපිට ගහ ගන්න පුළුවන්. හරි. මේ ඉරි කෑල්ල දෙකේ මොකක්ද කියන්නේ? දිගින් සමානයි. හරි. දැන් ඔයාලා දන්නව නේද? පාද දෙකක් සමාන වෙනකොට ඒ පාද දෙක ඉස්සරහා තියෙන කෝණ දෙක සමානයි කියලා. ඒ කියන්නේ මේ පාද ඉස්සරහා තියෙන මේ කෝණෙත් මේ පාද ඉස්සරහා තියෙන මේ කෝණෙත් සමාන වෙනවා. එහෙනම් මෙතන 50යි නම් මෙතන 50ක් වෙනවා. හරි. දැන් අපි මොකද්ද මේකේ තව දුරටත් x හොයනවා නම් කරගන්න ඕන. බලන්න. ඔයාලට පේනවද මෙහිම එක? මේ ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයෙන් මෙහෙම බාහිර කෝණයක් දක්වා මේ පාද දික් කරලා මෙතන x හදාගෙන තියෙනවා. මෙන්න ත්‍රිකෝණේ මේ පාද දික් කරලා මෙතන x හදාගෙන තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව බාහිර කෝණට සමානයි. මේක දිහා බලන්න. දැන් මෙතන x කියලා හිතමු. මෙතනයි එකතුව. ඒ කියන්නේ මේකේ එකතුව මෙතෙන්ට සමානයි. මේ x එක්ක තියෙන මෙතන කෝණේ නෑ. මේ කෝණේ එකතුව තමයි x ට සමාන වෙන්නේ. හරිද? එතකොට අපි හිතමු තවත් ත්‍රිකෝණයක් ගන්නවා මෙන්න මේ වගේම. මෙතන x නම් මෙන්න මෙතන කෝණේ එකතුව මෙතෙන්ට සමානයි. අපි හිතුවොත් මෙතන 40යි නම් මෙතන 30යි නම් මේ දෙක එකතුව 70යි. ඒක තමයි මේකට සමානයි. හොඳට බලන්න මේ කෝණ දෙක අතුර ගන්න. මේ කෝණ දෙක එකතුව මෙතෙන්ට සමානයි. මේ මෙතන තියෙන x එක තියෙන කෝණය නෙවෙයි නේ. මෙතන තියෙන කෝණෙත් වැඩක් නෑ අපිට. අපිට මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක 40යි 30යි එකතු වුණාම x වගේ 50යි 50යි එකතු වුණාම x ට සමාන වෙනවා. හරිනේ. ඒකේ අර ප්‍රමේයයක් තියෙනවා ඒ වගේ. ඒක මේ සෑහෙන වැදගත් ප්‍රමේයයක්. ඒක උඩක් අඳුර ගන්න. ඒ කියන්නේ ඕනම තැනක එක දකින්න ඕන ඔයාලා. හරිද? එතකොට 50යි 50යි එකතු වුණාම x ට සමානයි. මෙතන ලියන 50 දන 50 සමානයි x. ඒ කියන්නේ x සමානයි 100යි.